හිතන්න පින්වතුනි ඔබ කවුරු හරි යාළුවෙක් එක්ක රණ්ඩුවක් වුණයි කියලා. පින්වතුනි ඔබ වැරදක් කරා. නමුත් ඔබ වරද පිළිගන්නේ නැහැ. ඒ වෙලාවේ මොකද ඔබට ලැජ්ජයි. ටිකක් කලනවා ඔබට තේරෙනවා මම තමයි වැරද්ද කරේ කියලා. නමුත් පිළිගන්න කැමති නෑ දැන් මේ වෙලාවේ. ඔබව උස්ස අර ගුණයහපත් ගුණවන්ත යාළුවා මොකද කරේ? එයාව පාත් කරා. මේ පාත් කරන්නේ ෆිසිකලි කරන එකක් ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. භෞතිකව කරන එකක් නෙමෙයි. මේ ගුණ එක්ක මේ කරන ගනුදෙනුවක් තියෙන පින්වතුනි මෙතන. ඒක තනිකර හිත මූලිකව මේ ඔක්කොම කරන්නේ. ඒක ඔබ තේරුම් ගන්න ඕනේ. එතකොට ඒ වෙලාවේ කරේපිනේ ඒ යාළුවා ගාව තිබ්බ හොඳ යහපත්කම ගුණ යහපත්කම ඔබ බාල්දු කරා. ඒක නීච කරලා ඔබ උස්සගත්තා. ඇයි? ලැජ්ජාවට. අපි හිතමු ඔබ හිතින් හිතාගෙන වෙන එකක් වචන වලින් කියන ඔය ටික. මොනවා කරන්නද කියලා හමාව ගන්නත් එපා. මේ ඔයා හොඳයි මං ඒ වෙලාවේ වැරදි හොඳේ. සමා වෙන්න. ආපහු හැල්ලෙලා කියලා ඔබ කියගෙන යනවා. දැන් ඔබ ඇත්තට මේ ඒ සමාවද ගත්තේ. වචන නෙමෙයි පිටින් මෙතන අදාළ වෙන්නේ. මුසාවාදයේ පිසුනා වාචයේ පරුෂා වාචයේ සම්ප්‍රප්‍රලාපය ඔය හතරම පිටින් හිතින් වෙන්නේ. හිතකින් තමයි පිනුයි පවුයි කරන්නේ. හොඳට තේරුම් ගන්න පිටින්. ඔය වචනත් එක්ක ඔබ කරන හරඹේ කිසිසේත්ම අදාළ නැහැ පින්වතුනි.